ජ්‍යොතිෂයේදී මිනිසයන් උපන් නැකත අනුව ප්‍රධාන ගණ තුනකට බෙදෙනවා. ඉන් එකක් තමයි දේව ගණය, අනෙක් එක මනුෂ්‍ය ගණය, ඊළඟට රාක්ෂස ගණය. මම දේව ගණය සහ මනුෂ්‍ය ගණය ගැන වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරා ඔවුන්ගේ චරිත ලක්ෂණ අඩංගු කරලා. අද මම අරන් ඉන්නේ රාක්ෂස ගණයෙන් උපන් අයගේ චරිත ලක්ෂණ. අදත් බොහොම සාදරයෙන් ඔයගොල්ලන්ව මගේ channel එකට පිළිගන්නවා. දිගටම රැඳී ඉන්නේ වැඩසටහනත් එක්ක. මොකද රාක්ෂස ගණයෙන් උපන් අයගේ ගොඩක් චරිත ලක්ෂණ මේ වැඩසටහන තුල අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු රාක්ෂස ගණයෙන් උපන් අය මොන වගේ චරිත ලක්ෂණ වලින් යුක්තද කියලා. රාක්ෂස ගණය කියන්නේ දුෂ්ට මිනිස්සුවත් සාමාන්‍ය නරක පුද්ගලයෙක් කියලා හංවඩු ගහන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි. මොකද ඒකේ අදහස ඒක නෙමෙයි. ගොඩක් අය හිතන් ඉන්නවා රාක්ෂසෝ වගේ ගතිගුණ තියෙන නරක පුද්ගලයන් කියලා. ඇත්තටම රාක්ෂස ගණයෙන් උපන් අය එහෙම පුද්ගලයන් නෙමෙයි. මම මුලින්ම සඳහන් කරන්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලේ ජන්මපත්‍රය අරන් බලන්න. මේ නැකත් වලින් එකකින් ඔබ ඉපදිලා නම් ඔබ අයත් වන්නේ රාක්ෂස ගණයට. ඔබ මේ නැකත් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ මේ නැකත් වලින් එකකට අයත් නම් ඔබ අනිවාර්යයෙන්ම රාක්ෂස ගණයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. කැති නැකත, අස්ලිස, මා, සිත, විසා, දෙට, මුල, දෙනට, සියාවස. ඔබ මේ නැකත් වලින් එකකින් ඉපදිලා නම් ඔබ අයත් වන්නේ රාක්ෂස ගණයට. එහෙනම් අපි බලමු ඉදිරියට වැඩසටහන කොහොමද ගත වෙන්නේ කියලා. මොකද මේ රාක්ෂස ගණය කියලා මේ කෙනෙක්ව රාක්ෂසෙක් වගේ ගතිගුණ තියෙනවා කියලා මං කියවනේ එහෙම හිතන්න එපා කියලා. සාමාන්‍යයෙන් මොවුන් ඊටාම ශක්තිමත් ස්වාධීන වෙච්ච පුද්ගල කොට්ටාශයක් තමයි. අභියෝග වලට නොබියව මුහුණ දෙන්න හරිම දක්ෂයි මේ රාක්ෂස ගණයෙන් උපත ලබන අය. ඒ වගේම ශක්තිමත් මනසකින් යුක්ත වෙනවා. දුර්වල මානසිකත්වයකින් තොරව ජීවිතයේ දුක් කරදර විඳ දරාගෙන යහපත්ව ගොඩනගා ගන්න පුළුවන් චරිතයක් හිමි කෙනෙක් තමයි මේ රාක්ෂස ගණයෙන් උපත ලබන්නේ. ඒ වගේම ඕනෑම පීඩනයකට රොත්තු දෙන්න පුළුවන් ශක්තියක් මොවුන්ට තියෙනවා. ඒ වගේම මොනම දෙයකදීවත් බිඳ වැටෙන්නේ නැහැ. ඇතැම් විට ඇතැම් අවස්ථාවල බිඳ වැටුණා වගේ පෙනුනත් මොවුන් ආයෙත් හිටියට වඩා හොඳ තත්යකට ඉහළට එනවා. ඉතින් මේ රාක්ෂස ගණයේ අය ඊටාම ශක්තිමත් හිතක් තියෙන අය කියන විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බොරු කියන්නේ නැහැ. කියන්න තියෙන දේ මූණටම කියනවා. ඉතින් ඒ ගතිගුණය නිසා සමහර විට ඇතැම් අයට මොවුන් එපා වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් මොවුන් බොහොම සත්‍යවාදී ජීවිත ගෙවන අය. ඒ වගේම රාක්ෂස ගණයේ උපන් අය ආදරේදී හදවතින්මයි ආදරය කරන්නේ. මොවුන් ළඟ half love කියන දේ මොවුන් ගාව නැහැ. මොකද හදවතින්මයි ආදරය කරන්නේ, බොරුවට නෙමෙයි ආදරය කරන්නේ. ඒ වගේම බලවත් වගේ පේන අය වුණත් හිත අභ්‍යන්තරයේ හරිම මෘදු ගතිගුණ වලින් තමයි යුක්ත වෙන්නේ. ගොඩක් අය හිතනවානේ හරිම දැඩි ගතිගුණ ඇති කියලා මේ අයගේ. නමුත් බලවත් ටිකක් සැරපරුෂ වගේ පේන අය වුණත් හිත අභ්‍යන්තරයෙන් හරිම මෘදු මොලොක් ගතිගුණ වලින් තමයි යුක්ත වෙන්නේ. ඒ වගේම භෞතික ලෝකයත් ආධ්‍යාත්මික ලෝකයත් දෙකම දැනෙන අය විදිහට තමයි මේ රාක්ෂස ගණයේ අයව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රාක්ෂස ගණයේ අයගේ යම්කිසි නරක ගතිගුණ ටිකක් තියෙනවා. ඉතින් ඒක ගැනත් මම විශේෂයෙන්ම සඳහන් කරන්නම්. මොකද ඉක්මනින් කේන්ති ගන්නවා. තරමක අහංකාර ගතිගුණ වොන්ගෙන් දක්නට පුළුවන්. ඉතින් ඒ වගේම හිත රිදුනොත් එහෙම සද්ද නැතුව කතා නොකර තමන්ගේ ආකාරයට පිළිගන්න හිතන ස්වභාවයක් මොවුන්ගෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම මොවුන් ගොඩක් වෙලාවට අන් අයව විශ්වාස කරනවා. හැබැයි එකවරක් විශ්වාසය බිඳුනොත් එහෙම ආයේ විශ්වාසය තිබුණ තත්ත්වයට ගොඩනගා ගන්න අමාරුයි. ඒ වගේම වැඩියෙන් හිතන ස්වභාවය, ඒ කියන්නේ ඕවර් තින්කින්. ඕනම දෙයක් ගැන ඕනාවට වඩා හිතලා ඉතින් දුක් වෙන අය තමයි මේ රාක්ෂස ගණයෙන් උපත ලබන්නේ. ඒ වගේම හිතෙන් හරියට බියටපත් වෙනවා. මොන දේ වෙයිද, මට මොන වගේ දෙයක් උදා වෙයිද? ඒ ඇඟින් වලට දක්වන බිය මොවුන්ගෙන් විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. කලින් කිව්වා වගේ සිත අභ්‍යන්තරය ගොඩාක් සංවේදී. පොඩි දෙයක් වුණත් හිතට දැනෙනවා. දුක හිතුනම කාටත් හොරා අඬනවා. ඉතින් ඒ වගේ හරිම සංවේදී හිතක් තමයි මේ රාක්ෂස ගණයෙන් ඉපදුනාට මොවුන්ගේ තියෙන්නේ. පිටතින් බලද්දි බොහොම ශක්තිමත් බිය නැති පුද්ගලයෙක් විදිහට පෙනෙනවා. නමුත් ඇතුළතින් බොහොම මෘදු ගතිගුණ, මොලොක් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වගේම සබඳතාවලදී විශේෂයෙන්ම ගනුදෙනුවලදීත් රැවටෙයිද පිටුපායිද කියන බිය මොවුන්ගේ තියෙනවා. මොකද පිටතින් ශක්තිමත් බවක් පෙන්නුවත් යම්කිසි කෙනෙකුට මම රැවටෙයිද කියන එක මොවුන්ගේ සිතේ තියෙනවා.
ඉතින් ඒක තමයි ඔවුන්ගේ තියෙන අවාසිදායක පැත්ත, නරක පැත්ත. ওই ගතිගුණ ටික තමයි ඉතින් ඒවට සමස්තයක් විදිහට බැලුවාම අනෙක් ගණයන් වගේම රාක්ෂ ගණය කියන්නේ එහෙම නරක ගණයක් නෙමෙයි කියන එක ඔබ වටහා ගන්නට ඇති. මොකද හොඳ යහපත් ගතිගුණ තියෙන අය තමයි රාක්ෂ ගණයනොත් උපත ලබන්නේ. ඉතින් මං ගණ පිළිබඳ වැඩසටහන් මේ නිමාවට පත් වෙනවා. මොකද මං දේව ගණය පිළිබඳ වැඩසටහනක් කරා, මනුෂ්‍ය ගණය පිළිබඳ වැඩසටහනක් කරා. දැන් අද රාක්ෂ ගණය පිළිබඳ වැඩසටහනකුත් ඉදිරිපත් කරා. ඊළඟට මම අරන් ඉන්නේ දෛවාංක 1 හිමියාගේ වැඩසටහන මම මීට කලින් ඉදිරිපත් කරා. මින් ඉදිරියට 2 සිට 9 දක්වා දෛවාංක වලට ඔබ අයත් වෙනවා නම් ඒ වැඩසටහන තමයි මම ඉදිරියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක WhatsApp channel එකටත් join වෙන්න කියලා මතක් කරන්න ඕනි. මොකද මම description එකේ දාලා තියෙනවා WhatsApp channel එකේ link එක. ඒ හරහා ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් channel එක ගැන ගොඩක් විස්තර දැනගන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න channel එක. මොකද ඉදිරියේදී දාන වැඩසටහන් එකක්වත් ඔබට එතකොට මග හැරෙන්නේ නැහැ. එහෙනම් අපි නැවත දවසක හමු වෙමු. ඊළඟ වැඩසටහනෙන් හමු වෙන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.